මෙම ගැට ගහලා ඇඟිලිත් ගැට ගහලා මැරෙනවා මිනි පෙට්ටියේ ඉන්නේ. එතකොට මිනි පෙට්ටියේ ඉන්නකොට දැන් කටරත් දැන් අර ගම් ගාලා වගේ නෑ අර ඒ ඉලක්ක තිබුණා. දැන් මෙම ගැට ගහලා ඇඟිලිත් ගැට ගහලා ඔක්කොම ඉන්නේ. ඉතින් මම කට්ටියට කිව්වා හිනස්සන්න එපා හරි අමාරුයි කියන මොකද නිල් මිනිහක් කනවා නේ කියනකොට මම කොහමද එපා මට ඉනවා අමාරුයි. ඒ කියන්නේ පොසිෂන් වලට ආවෙ නැතිව නේ පොසිෂන් වලට වරෙල්ල අමාරුයි මට අඬලා කියලා. මම කොයි ඉනස්සන්න එපා මාව. ඊට පස්සේ මට කිව්වේ මිනි පෙට්ටිය වහනවා කියලා. මිනි පෙට්ටිය වැහුවා වහනකොට අර අතන මේක මේ hina වුණාට ඒක ඇතුලේ මම දැකපු දෙයක් තියෙනවා. අත් දෙක මෙහෙම ඇතුලට වුණා අර තිබුණ රෙදි වගේ ඔක්කොම මූණට වැටුණා. මොකුත් පේන්නේ නැති වුණා. ඔහෙන් අල්ලා මෙහෙන් අල්ලාන් කියනවා වුණ කට්ටිය අල්ලන් බර ආමෙන් කියන එන අම්මලා අඬනවා එහෙනම්. ඊට පස්සේ කරේ අර ඒ යනකොට අර මාර පාවිල්ලක් පාවෙනවා. දැන් මං ඇස් අරගෙන හිටියත් මට වැඩක් නැහැ වහගෙන හිටියත්. මොකද මට මාවවත් නැහැ. ඒ කියන්නේ පේන්නේ නැහැ මොනවත්. ඒක තමයි මං හිතන අපේ මේ අවසානයක් තියෙන්නේ මේක. ඒ කියන්නේ අපිට ශරීරේවත් අපිට නැහැනේ. ඒක හිතන්න පටන් ගත්තා මං ඒල. හැබැයි මාර පාවෙනවා මෙහෙම. ඊට පස්සේ අර පාවෙනකොට දැනුනේ කියන්නේ මාර සැහැල්ලුවක්. ඒ සැහැල්ලුව ජීවිතේ කවදාවත් මම දැකලා නැහැ. දැනෙලා නැහැ මට. දැනෙලා නැහැ. ඊට පස්සේ දැන් එළියට අරගෙන දැන් පොඩ්ඩක් එළියට අරගෙන යනවනේ මේවා අර ගෙනලා තියන්නේ ආපහු බාර දෙන්නනේ. ඒකෙන්ද එතන බිම තියලා මාව එළියට ගන්නෙත් නැහනේ. ආයෙත් ගිය ඇතුළට ගෙනල්ලාම අර උඩම තියලා තමයි ඕක අධිකාරිය නේද. මම ඉවසගෙන හිටියා. හරි අමාරුයි කියන්නේ කැස් එනවා අර කුඩු කුඩු වගේ ඒවා මොනට වැටිලා කැස් ආන. ඊට පස්සේ මේ හරියා මිනි පෙට්ටිය මේම මාව එළියට පස්සේ මට හිතුණා පොඩ්ඩක් විනාඩියක්වත් මම කට්ටිය අල්ලදිත් එහෙම ඉන්න මොනාරි කලන්ත මොනාරි සීනේ තියලා හරි වගේ ඉන්න කියලා. මම නැගිට්ටා. ඒ කියන්නේ ඒක බයක් එනවා එකපාරම. අරගෙන ගිහලා ඒ කියන්නේ විනාඩි 3ක් විනාඩි 4ක් වගේ මම පෙට්ටිය වහලා ඇතුලේ හිටියා. ඒක මේ ෆිල්ම් එක බලනකොට පේන්නේ නැහැ මොකද කට් වෙලා අර පාංශුකුලට ඔව් එතන. ඉතින් අර මට ඒ අත්දැකීම ජීවිතේ කවදාවත් අමතක වෙන්නේ නැති එක. මොකද මරණය මිනි පෙට්ටිය ඇතුලේ යන ඒ අත්දැකීම කවුද විඳින්නද? මැරලා මොකද තේරෙන්නේ නැහැ නේ. විඳින්න. ඒ කියන්නේ මැරිච්ච එකට කවුද කියන්නේ ඇවිල්ලා මෙහෙම එකක් කරා කියලා. මොකද ඒ අත්දැකීම සජීවීව වින්දා. සජීවීව වින්දා. තව තියෙන දේවල් හරි අමාරුයි කියන්නේ. ඒකත් කියමු. ඒවා කියන්නේ මේ අමාරුයි කියන්න. ඉතින් අර කියන්නේ අපි හැමෝම හරි hina වෙලා සතුටින් හිටපු අය ඉතින් කියන්නේ කෞශල්‍යයක් වුණත් අපේ වයසට එනවා. ඔව්. එයාගේ වයස ගැන කිසිම නෑ. අර අපිත් එක්කම තමයි හුරතල්ලා වගේ අර එහෙම පිස්සුවෙන් ඉන්නවා. ඉතින් සුන්දර අද්දේ මොකද ගහ උඩ සොපියත් එක්ක ඉන්න ඒවා ඒ කියන්නේ ගස් උඩ ලව් කරලා නැහැනේ අපි. කවදද ගස් උඩ ලව් කරලා තියෙන්නේ? ඒ අත්දැකීම් හරි සුන්දරයි. චිත්‍රපටිය බලන්න දැන් තවත් ආස හිතෙන්නේ නැති ප්‍රේක්ෂකයින් ගානකට බලන්න චිත්‍රපටිය බලලා තීරණය කරමු.